ආයුබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මේ දිනවලදී ආරම්භයේ ක්‍රියාත්මක වන IL T20 ලීගයේ තවත් තරගයක් ගියේ දිනේදී පැවැත්වෙනවා. එෙහිදී MI Emirates කණ්ඩායම සමගින් Gulf Giants කණ්ඩායම තරගයට ක්‍රීඩා කරනු ලබනවා. Gulf Giants කණ්ඩායම වෙනුවෙන් ඊයේ දිනේදී ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංග සමගින් නුවන් තුෂාර අවසන් ක්‍රීඩකින් 11 දෙනාට එකතු කරන්නට එම කණ්ඩායම කටයුතු කොට තිබුණත් MI Emirates කණ්ඩායම වෙනුවෙන් කමින්දු මෙන්ඩිස් අවසන් ක්‍රීඩකින් 11 දෙනාට ඇතුළත් කරන්නට ඔවුන් කටයුතු කොට තිබුණේ නැහැ. කාසිවාසී දිනාගත් Gulf Giants කණ්ඩායමේ ආරාධනෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් MI Emirates කණ්ඩායම තමන්ට නියමිත පන්දු වාර 20 අවසානයේදී ලකුණු 163ක් ලබා ගන්නවා කඩලු 6කට. ඉතින් එෙහිදී කිරන් පොලාඩ් පන්දු 33කදී ලකුණු 50කුත්, නිකලස් පුරන් පන්දු 39කදී ලකුණු 46කුත් සහ රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 6කදී නොදවි ලකුණු 18කුත් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුෂාර සමත් වන්නේ තමන්ට නියමිත පන්දු වාර 4ේදී ලකුණු 41කට කඩලු 2ක් දවා ගැනීමෙන් එෙහිදී තරගය ආරම්භ කරමින් ආරම්භක පන්දු වාරයේම ක්‍රියාත්මක කරන්නේ නුවන් තුෂාර. එෙහිදී තමා වෙතට පැමිණෙන සුපිරි උඩ පන්දුවක් රැග්ගැනීමෙන් නුවන් තුෂාර පළමු පන්දු වාරයේදීම කඩුලක් දවා ගැනීමට සමත් වුණා. ඊට අමතරව ඔහු දෙවන පන්දු වාරයේදී තවත් සුපිරිම ගණයේ උඩ පන්දුවක් රැග්ගැනීමෙන් ජොනි බෙයාස්ටෝව දවා ගැනීමට සමත් වුණා. ඉතින් මේ පිළිබඳ බොහෝ විස්තර විචාරකයන් ප්‍රශංසා මුඛයෙන් ඔහු පිළිබඳ කතා කරනු ලැබුවා. ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට ක්‍රීඩා පිටියට පැමිණි Gulf Giants කණ්ඩායම පන්දු වාර 14යි පන්දු 4කදී කඩලු 4ක් පමණක් දැවී තිබිදී තමන්ගේ ඉලක්කය හඹා යමින් කඩලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් එම තරගයේදී වාර්තා කර ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් මෙම තරග ජයග්‍රහණය නියමුව බවට පත්වන්නේ ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක වූ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා පිටියට පැමිණ පන්දු 42කදී සුපිරි අග්‍රගණ්‍ය ලකුණු 81ක් වාර්තා කර ගැනීමට සමත් වුණා. පැතුම් නිස්සංකගේ මෙම ලකුණු 81ට 6 පහරවල් 4ක් සහ 4 පහරවල් 6ක් අන්තර්ගතව තිබෙනවා. ඉතින් මෙවර තරගාවලියේදී Gulf Giants කණ්ඩායම වෙනුවෙන් පළමු අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වන්නේ පැතුම් නිස්සංක. ඊට අමතරව මෙවර තරග වාරයේදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු විසින් රැස් කළගත් පළමු අර්ධ ශතකයේ බවට පත්වන්නේ පැතුම් නිස්සංක ලබාගත් මෙම සුපිරි අර්ධ ශතකයයි. පැතුම් නිස්සංකට අමතරව අස්මතුල්ලා ඔමර් සයි පන්දු 16කදී නොදවි ලකුණු 39කුත්, මොයින් අලි පන්දු 21කදී ලකුණු 26කුත් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් මෙවර තරගාවලියේ තවත් තරගයක් හෙට දිනේදී පැවැත්වීමට නියමිතයි. ඒ ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සහ අබු ඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර. ඉතින් මෙම තරගාවලියේ සහ ක්‍රිකට් පිටිය අලුත් වන සියලුම තොරතුරු එසැනින් අපි ඔබ වෙත ගෙනීමට සූදානම්. සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳිලා ඉන්න අපේ YouTube නාලිකාවත් සමග.